සුබ දවසක් ඔයාලා හැමෝටම. ඉතින් මේ වීඩියෝ එකෙන් මම ඔයාලට කියලා දෙන්න හිතුවා කොහොමද XM එකට Binance හරහා ඩිපොසිට් එකක් කරන්නේ. ඊට පස්සේ ඔයාලගේ withdrawal එකක් කොහොමද Binance එකට මාපහු ගන්න කියන එක සම්බන්ධව වීඩියෝ එකක් කරන්න. ඒකට මුලින්ම අපිට Binance account එකක් හදාගන්න වෙනවා. දැන් Binance account නැති කෙනෙක් නම් මේ වීඩියෝ එක බලලා ඔයාලට Binance account එකක් හදාගන්න පුළුවන්. මේකදී ඔයාලට Binance එක හරහා ඔයාලට හරිම පහසුවෙන් ඔයාලගේ සල්ලි XM එකට ඩිපොසිට් කරගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලා මේ ප්‍රොෆිට් කරන සල්ලි ආපහු Binance එකටම withdrawal කරගන්න පුළුවන්. ඉතින් ඒකට මුලින්ම Binance account එකක් ඕන. ඉතින් මම හිතුවා මේ වීඩියෝ එකෙන් හරියට කොහොමද Binance අලුත්ම අප්ඩේට් එකේ විදිහට කොහොමද Binance account එකක් ක්‍රියේට් කරන්න කියලා ඔයාලා හැමෝටම කියලා දෙන්න. ඉතින් මේ හරහා ඔයාලට පුළුවන් ඔයාලා XM දැන් අපි ට්‍රේඩ් කරන්නේ XM කියන බ්‍රෝකර් ප්ලැට්ෆෝම් එක හරහා forex gold market එකේ ට්‍රේඩ් කරන්නේ. එතකොට ට්‍රේඩ් කරන්න අනිවාර්යයෙන්ම ඩොලර්ස් අවශ්‍ය වෙනවා. ඉතින් ඩොලර්ස් ගන්න පුළුවන් ක්‍රම කිහිපයක් තියෙනවා XM එකට. එකක් තමයි local deposit හරහා, අනිත් එක e-wallet එකක් හරහා. ඒ කියන්නේ Netlr, Skrill ඒ වගේ තියෙනවා. එතකොට ඒ e-wallet ගණනටම තමයි මේකත් ආයි තියෙන්නේ Binance Pay හරහා. ඒ කියන්නේ Binance account එකක් හරහා ඔයාලට පුළුවන් XM එකට deposit කරන්න. ඊට පස්සේ profit කරන සල්ලි ආපහු Binance එකටම ගන්න. ඉතින් ඩොලර් 50ක් තමයි minimum deposit එක තියෙන්නේ Binance හරහා XM එකට deposit කරනවා නම් සල්ලි. withdrawal එකත් minimum ඩොලර් 50 තමයි තියෙන්නේ. XM එකේ සල්ලි Binance එකට withdrawal කරනවා නම් ඊට පස්සේ ඔයාලා ඒ සල්ලි deposit කරන්න දැන් ඔයාලට Binance එකට ඩොලර්ස් කොහෙන්ද කියලා හොත් එහෙම ඔයාලට අවශ්‍ය ඕනම ඩොලර්ස් ප්‍රමාණයක් අපෙන් ගන්න පුළුවන්. අපි ඔයාලට අඩුම low rate එකට යන rate එකට ගොඩක් අඩුවට අපෙන් ඔයාලට Binance එකට ඩිපොසිට් එකක් අපි හරහා කරගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට ඒ සල්ලි XM එකට ඩිපොසිට් කරන්න පුළුවන්. ඒක ඩිපොසිට් කරන විදිහත් අපි ඊගා වීඩියෝ එකෙන් කියලා දෙනවා. මේ වීඩියෝ එකෙන් කියලා දෙන්නේ Binance account එකක් හදන විදිහ විතර. ඊට පස්සේ ඔයාලා XM එකෙන් Binance එකට withdrawal කරන සල්ලි කැමති නම් කියන ඔයාලට පුළුවන් අපිට දීලා, කියන්නේ අපිට transfer කරලා සල්ලි ඔයාගේ bank account එකට ගන්න. ඉතින් හරිම සරලයි, ලේසි සහ ඔයාලට ලොකු කාලයක් බලන් ඉන්න ඕනේ නැහැ. සහ අඩු මිලට local deposit rate එකට අඩු මිලට ඔයාලට ඩොලර්ස් මේ හරහා මිලට ගන්න පුළුවන් සහ ඔයාලට විකුණනකොට ඔයාලට හොඳ රේට් එකක් අපෙන් ගන්න පුළුවන්. ඉතින් අපි බලමු කොහොමද එහෙනම් XM එකට ඩිපොසිට් කරන්න Binance එක හරහා, Binance Pay හරහා XM එකට ඩොලර් ඩිපොසිට් කරන්න. එහෙම නැත්නම් ආපහු ඔයාලගේ XM එකේ තියෙන සල්ලි Binance එකට withdrawal කරගන්න මේ මොන දේ කරන්නත් ඔයාලට Binance account එකක් තියෙන්න ඕනේ. ඒ නිසා අපි මුලින්ම Binance account එකක් හදන විදිහ මේ වීඩියෝ එකෙන් කතා කරමු. හරි, එහෙනම් අපි යමු වීඩියෝ එකට. ඔයාලට මෙන්න මේ වගේ link එකක් Binance account එක open කරන link එකක් description එකේ ඔයාලා මේ වීඩියෝ බලන YouTube එකේ නම් description එකේ තියෙනවා. එහෙම නැත්නම් Telegram හරහා නම් බලන්නේ Telegram එකේ මේ ඔයාලා දැන් මේ click කරලා ආපු වීඩියෝ එකට පල්ලෙහායින් account opening link එක තියෙනවා. ඉතින් ඒ link එක click කරන්න. හරි, link එක click කරාට පස්සේ මෙතන ඔයාලට බලා ගන්න පුළුවන් ඔයාලට account එක open කර ගන්න පුළුවන් දැන් sign up වෙන්න පුළුවන්. email or phone number එක ඔයාලට මෙතනට දෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාලට continue with Google, continue with Apple, continue with Telegram ඒකනොත් මේ account එක create කරගන්න පුළුවන්. මම මෙතනට email එක දෙනවා. හරි, මෙතන මම මගේ email එක දීලා continue කරගන්නවා. ඊට පස්සේ මෙතන please select all images with කියලා ඉවරලා මෙතනින් පෙන්නයි මොකක් හරි උඩින් නමක් දීලා ඒ නමට අදාළව තියෙන එක ඔයාලට මෙතනින් select කරන්න පුළුවන්. දැන් මෙතන තියෙන calculator කියලා. දැන් මම මෙතනින් calculators ටික තෝරනවා. හරි, ඊට පස්සේ verify දෙන්න. හරි, මේ විදිහට Binance එකෙන් ඔයාලට code එකක් එනවා. දුන්නාට පස්සේ ඔයක ඔටෝම continue වෙනවා. ඊට පස්සේ මෙතන create password. ඔයාලා හොඳ password එකක් දාන්න පුළුවන්. දැනටමත් ඉතින් ඔයාලා මේක දන්නවා. දැන් XM account එකම හදලා තියෙන නිසා Binance account එක හදනවා. මේ විදිහට ඔයාලා මෙතන XM එකට දුන්න password එක මෙතන දෙන්න. මම මෙතන හොඳ strong password එකක් දෙනවා. හරි, දීලා continue කරගන්න. දුන්නාට පස්සේ welcome aboard කියලා ඉවරලා මේ විදිහට බලා ගන්න පුළුවන්. ඊට පස්සේ next කරගන්න තියෙන්නේ. හරි, ඊට පස්සේ මේ විදිහට app එක download කරලා iOS download ද එහෙම නැත්නම් Android phone එක නම් Android download කියලා මෙතන පෙන්නයි. එතන click කරන්න තියෙන්නේ. click කරාට පස්සේ කෙලින්ම දැන් මේක මගේ iPhone එක නිසා කෙලින්ම App Store එකට ආවේ. දැන් මේක මගේ දැනටමත් app එක තියෙනවා. ඒ නිසා මෙතන update කියලා පෙන්නන්නේ. ඔයාලගේ නැත්තම් මෙතන get කියලා ආයෙ දන්නවනේ app එක download කරගන්න විදිය. මේ විදිහට ඔයාලට app එක download කරගන්න පුළුවන්. දැන් ඉතින් මම download කරලා තියෙන app එකට log වෙන්න. ඊට පස්සේ මේ විදිහට Binance app එක open වෙනවා. ඊට පස්සේ ඔයාලා මෙතන sign up or login වලට යන්න. ඊට පස්සේ දැන් ඔයාලා දැනටමත් account එක create කරලා තියෙන නිසා ඔයාලට කෙලින්ම දැන් අර කලින් account එක open කරලා දුන්න email එක ඔයාලට මෙතනට දෙන්න පුළුවන්.
දීලා කන්ටිනියු කරගන්න. ඊට පස්සේ ඔයාලා එතන දුන්න පාස්වර්ඩ් එක මෙතනට දෙන්න. දීලා ඇප් එකට ලොග් වෙන්න පුළුවන්. ඊට පස්සේ ආපහු වෙරිෆිකේෂන් කෝඩ් එක ඔයාලගේ ඊමේල් එකට XM Binance එකෙන් යනවා. ඒක ආවට පස්සේ මෙතනට දෙන්න. ඊට පස්සේ ඔටෝ මේක කන්ටිනියු වෙලා Binance එකට ලොග් වෙනවා. හරි. ඊට පස්සේ මෙතන account verification එකට කෙලින්ම යන්නේ. මෙතන document type එක අහනවා. residence එක document issue කරපු රට. මෙතන ඔයා ඉන්න රට මොකක්ද කියලා දැන් ඔයා ලංකාව නම් ඉන්නේ. මෙතන default ලංකාව කියලා පෙන්නන. ඊට පස්සේ දැන් ID card එක හරි passport එක හරි driving license එක හරි issue කරපුවා. යනවා ගත්ත country එක තමයි මෙතනින් අහන්නේ. ඒක තමයි වෙන රටකින් ගෙන residence එකට ඒ අදාළ රට මෙතනින් පෙන්නයි. ඔයාලට දැන් ඔයා හිතන්න ඔයාට වෙන රටක හිටියද දැන් හිතන්න ඔයා ඉන්නේ ඕස්ට්‍රේලියාවේ කියලා. එහෙනම් residence එක මෙතන ඕස්ට්‍රේලියා කියලා පෙන්නයි. හැබැයි document issue කරපු country කියනවා ID card එක හරි passport එක හරි driving license හරි ඔයා issue කරේ ගත්තේ ඔයා ගත්තේ ඕස්ට්‍රේලියාවෙන් නම් ඕස්ට්‍රේලියාව දෙන්නේ. එහෙම නැත්නම් ශ්‍රී ලංකාව නම් ඒක ශ්‍රී ලංකාව කියලා දෙන්නේ. ඒක අනිවාර්යයි. දීලා මෙතන ID card passport driving license මේ තුනෙන් කැමති එකක් ඔයාලට දෙන්න පුළුවන්. මෙතන ID card recommended කියලා මේගොල්ලෝ මෙතන දාලා තියෙන Binance එකෙන්. හරි මම මෙතන driving license කියන එක දෙනවා. දීලා continue කරනවා. ඊට පස්සේ take picture or upload picture. ඒ කියන්නේ ඔයාලා මෙතනින් live photo එකක් අරන් දෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් දැනටමත් ඔයාගේ gallery එකේ තියෙන photo එකක් upload කරන්නත් පුළුවන්. ඒක ඔයාලා කැමති විදිහට කරගන්නවා. මම මෙතන take picture කියන එක දෙනවා. හොඳට මතක තියාගන්න ඕන දෙයක් තමයි clear photo එකක් අනිවාර්යයෙන්ම capture කරන්න ඕන. ඊට පස්සේ මෙතන back side එක clear photo එකක් capture කරලා දෙන්න. ඊට පස්සේ check in image quality කියලා මෙතනින් පෙන්නනවා. ඔන්න estimate time එක තප්පර 5යි. ඉවරයි. හරි. ඊට පස්සේ මෙතන liveness check. ඒ කියන්නේ මේ ඔයාමද driving license එකේ ඉන්නේ කියන එක තමයි මෙතනින් check කරගන්න හදන්නේ. ඒක මෙතන continue කරලා ඔයාගේ face එක කැමරාවට පෙන්නලා ඉවරලා ඒක ඔයාලට කරගන්න පුළුවන්. ඊට පස්සේ ඒක හරිනම් මේ විදිහට confirm information කියන tab එක නැත්නම් legal name එක ඔන්න නම ඒ ටික තියෙනවා. birth එක මෙතන තියෙනවා. resident address එක මෙතන තියෙනවා. postal code එක තියෙනවා. එතකොට city එක ඔයාගේ address එකට අදාළ city එක මෙතනට දෙන්න. දීලා continue කරගන්න. ඊට පස්සේ මෙතන what's your employment status. ඔයා කරන job එක ඔයා student කෙනෙක්ද? එහෙම නැත්නම් ඔයා job එකක් කරනවද? එහෙම නැත්නම් ඔයා freelancing ද වැඩ කරන්නේ? ඒ වගේ දෙයක් මෙතන අහනවා. ඒක ඔයාලට දෙන්න පුළුවන්. ඉතින් student employed කියලා හරි මොකක් හරි දෙන්න ප්‍රශ්නයක් නැහැ. ඊට පස්සේ please indicate your work industry එක. කියන්නේ ඔයා job එක කරන category එක මොකද්ද? industry එක අදාළ දැන් උදාහරණයක් විදිහට කිව්වොත් වැඩ කරන්නේ අධ්‍යාපන ශාස්ත්‍රයට සම්බන්ධ රැකියාවක් නම් education. ඒ වගේ මෙතන දෙන්න පුළුවන්. ඉතින් මම මේක ඔයාලා කැමති එකක් දෙන්න එක ප්‍රශ්නයක් නැහැ. මොකද මේගොල්ලෝ ගෙදරට ඇවිල්ලා ඒක හොයලා බලන්නේ නැහැ. ඒ නිසා ඔයාලා කැමති එකක් මෙතනින් දෙන්න මම education කියලා දෙනවා. හරි ඊට පස්සේ දැන් ඔයාගේ account එක review වෙන ගමන් තියෙන්නේ. ඉතින් ওই විදිහට තමයි Binance එකට document upload කරන්නේ. upload කරලා ඔයාට email එකකින් දැනුම් දෙයි account එක verify වුණාද නැද්ද කියලා. account එක verify වෙන්න මහ ලොකු වෙලාවක් යන්නේ. පොඩි කාලෙකින් Binance account එක ඔයාලා හරියට document දුන්නා නම් හරියට නම ඒ විස්තර ටික දුන්නා නම් එහෙම account එක හරියම පොඩි කාලෙකින් verify වෙනවා. ඉතින් මට මේ වෙනකොටත් ඔන්න account එක verify වුණා කියන email එක Binance එකෙන් ඇවිල්ලා තියෙන්නේ. මේ වීඩියෝ එකේ මම ඔයාලට කියලා දුන්නේ කොහොමද Binance account එකක් හදලා verify කරගන්න කියන එක. මොකද අපි Binance account එකක් හැදුවේ Binance එකේ trade කරන්න නෙමෙයි. XM කියන broker තමයි XM එකේ තමයි අපි trade කරන්නේ. gold market එක ඔයාලා දන්නවා. ඒ gold market එකේ trade කරන්න අපිට dollars අවශ්‍ය වෙනවා. ඉතින් dollars ගන්න ක්‍රම කිහිපයක් තියෙනවා. එකක් local deposit. local deposit හරහා $15 සිට ඕනම ගණක් මිලට ගන්න පුළුවන්. හැබැයි rate ටිකක් වැඩි. Israel net ලා හරහාත් ගන්න පුළුවන්. හැබැයි rate ටිකක් වැඩි. එහෙම නැත්නම් ඔයාලට Binance තමයි හොඳම feature එක තියෙන්නේ. XM එකට deposit එකක් කරගන්න Binance Pay හරහා මොකද rate එක ගොඩක් අඩුයි. සහ ඔයාලගේ deposit withdrawal හරිම පහසුවෙන් කරගැනීමේ හැකියාවක් තියෙනවා Binance එක කරා deposit withdrawal ටික XM එකට කිරීමේදී. ඉතින් ඔයාලා දන්නවා Charmik SD මගේ channel එකේ මම ඔයාලට signal provide කරනවා gold market එකේ. ඊට අමතරව account එකක් හදන තැන ඉඳන් හැමදේම 100%ක් නොබිල මේ කිසිම දෙයකට මම ඔයාලගෙන් කිසිම මුදලක් අය කරන්නේ නැහැ. account එකක් හදන තැන ඉඳන් හැමදේම free කියලා දීලා සිග්නල් ටිකත් ඔයාලට ෆ්‍රී දීලා ඉවරලා ඔයාලට ගේමක් ගස්සලා දෙනවා මම. ඉතින් ඔයාලට පුළුවන් මගේ channel එකට join වෙලා ඉවරලා trading කරලා ගේමක් ගහන්න. හැබැයි trade කරන්න ඔයාලට අනිවාර්යයෙන්ම dollars තියෙන්න ඕන. ඒ dollars ඔයාලට මගෙන්ම මිලට ගන්නත් පුළුවන්. ඔයාලා earn ඊට පස්සේ profit කරන dollars ටික මටම විකුණලා සල්ලි ගන්නත් පුළුවන්. ඒතකොට scammers ලට අරයාලට මෙයාලට අහු වෙන්න ඕනේ නැහැ. ඔයාලට ඒක පහසුවෙන් සහ විශ්වාසයෙන් කරගන්න පුළුවන්. මොකද මම ඔයාලගේ මේ කිසිම දෙයකට සල්ලි අය කරන්නේ නැහැ. සහ මේ හැමදේම මම ඔයාලට free service එකක් දෙන්නේ ලංකාවේ කොල්ලෝ කෙල්ලොන්ට.
ගේමක් ගහගන්න සපෝට් එකක් විදිහට. මොකද මේ වෙනකොටත් මගෙත් එක්ක 700 වැඩි ක්‍රවුඩ් එකක් එකතු වෙලා ට්‍රේඩින් වලින් හොඳ ගමනක් යනවා. ඉතින් ඔයාලට අපිත් එක්ක එකතු වෙලා ඔයාලගේ ලයිෆ් එක සක්සස් කරගන්න පුළුවන් ට්‍රේඩින් වලින්. ඉතින් Binance එකට ඔයාලට දැන් ඩිපොසිට් දැන් account එක ඕපන් කරලා ඉවරයි. ඊට පස්සේ ඔයාලට Binance එකට ඩොලර්ස් කොහෙන්ද කියන ප්‍රශ්නේ එන්නේ නැහැ. හේතුව තමයි ඔයාලට පුළුවන් මට මැසේජ් එකක් දාලා Binance එකට ඩොලර්ස් මගෙන් මිලට අරගෙන ඔයාලගේ XM එකට ඩිපොසිට් එකක් කරගන්න. ඊට පස්සේ ඔයාලා XM එකේ ඩොලර්ස් ප්‍රොෆිට් කරාට පස්සේ ඒ ඩොලර්ස් ටික Binance එකටම විත්ඩ්‍රෝල් කරලා ඒ ඩොලර්ස් මට සෙල් කරලා මං හරහාම ඔයාලට සල්ලි ගන්න පුළුවන්. ඉතින් හරිම සරලයි. ඒක මහ දෙයක් නෙමෙයි. ඉතින් මේ විදිහට තමයි Binance account එක හදලා verify කරගන්න. ඊගා වීඩියෝෙන් අපි කතා කරමු කොහොමද එතකොට XM එකට දැන් මේ හදපු Binance account එකෙන් Binance Pay හරහා XM platform එකට deposit එකක් කරන්න කියලා. ඊට පස්සේ කොහොමද මේ ඩොලර්ස් withdrawal කරන්න කියලා අපි ඊගා වීඩියෝෙන් කතා කරමු. එහෙනම් මේ වීඩියෝ එක ඉවරයි. ඔයාලා මොනවා හරි නොතේරෙන තැන තිබ්බොත් එහෙම මට Telegram වලින් හරි ඔයාලා මට message එකක් දාන්න මම ඊට ඔයාලට කියලා දෙන්නම්. හරි. එහෙනම් ඊගා වීඩියෝ එකෙන් හම්බෙමු.